සියලුම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර එකතු වන්න. ඔබ සැමට තෙරුවන් සරණයි. අපේ බෝසතාණන් වහන්සේ දීපංකර පාදමූලේ විවරණ ගත්ත තැන ඉඳන් සම්බුද්ධත්වයේ පිණිස දසපාරමී විතරක් සම්පූර්ණ කරගෙන ආපු කාලයයි සාරා සංකේය කල්පලක්ෂේ. ඊට පෙර විවරණ ගැනීම පිණිස සොළොසා සංකේය කල්පලක්ෂයක් මනෝ ප්‍රනිධානයත් වාක් ප්‍රනිධානයත් සම්පූර්ණ කරන්නට යෙදුණා. ඒ අතර වචනයෙන් බුදු බව ප්‍රාර්ථනා කරා නවා සංකේය කල්පලක්ෂය. මනසින් පින්කර කර මනසින් ප්‍රාර්ථනා කරා සත් අසංකේය කල්පලක්ෂයක්. පිංගතුනි බුදු කෙනෙක්ගෙන් විවරණ ලබද්දී අෂ්ට ධර්ම සමවධානයෙන් තමයි විවරණ ලබන්න. ඒ කියන්නේ මනුස්ස ජීවිතයක් ලබපු කෙනෙකුට තමයි ඉස්සල්ලාම් බුදු කෙනෙක්ගෙන් විවරණ ලැබෙන්. ඊළඟට පිරිමි ආත්මයක් ලබපු කෙනෙකුට ඒ විතරක් නෙමෙයි ඒ ජීවිතය තුළ අෂ්ට සමාපත්ති පංච අභිඥා දක්වා හිත වඩපු කෙනෙක් වෙන්නට ඕනේ. එදා සුමේද තාපසයන් වහන්සේ අහසින් යන්න පුළුවන් පුණ්‍ය ඉරිදී ඇති අෂ්ට සමාපත්ති පංච අභිඥා දක්වා හිත වඩපු තාපසේ. ඊළඟට හේතු සම්පත්ති කියන්නේ ඒ ජීවිතේම සතර පද ගාථාවක් අහලා ඒ ආසනයේම රහත් වෙන්න තරම් පුණ්‍ය ශක්තිය ප්‍රබල කෙනෙක්. බුදු කෙනෙක් ඉදිරියේ ජීවිත පූජාවක් කරන්නට ඕන. ඔය කරුණු සියල්ල එකතු වෙච්ච තැන තමයි එදා දීපංකර පාදමූලේ සුමේද තාපසයන් වහන්සේ ජීවිත පූජාවක් කරේ. අර මඩගොඩේ දිගා වෙලා දීපංකර බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල්වලට මේ මඩ නොපෑගේවා. උන්වහන්සේ මගේ ශරීරයේ මතින් සිරිපා තබමින් වැඩම කරත්වා. මගේ ජීවිතේම බුදුරජාණන් වහන්සේට පූජාවේවා. මේ පිනෙම් මට මතු ලෝතුරා බුද්ධ රාජ්‍යම ලැබේවා කියන ප්‍රාර්ථනාව. එදා දීපංකර බුදුරජාණන් වහන්සේ බැලුවා මේ වීරියවන්ත කෙනාගේ අරමුණ ඉෂ්ට වෙනවා. හැබැයි තව සාරා සංකේය කල්පලක්ෂයක් ගිය තැන. මහා සංඝ පිරිස අතරේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් පළවෙනි විවරණේ ලැබෙනවා. මහණෙනි මේ මහා වීරියවන්ත කෙනා තව සාරා සංකේය කල්පලක්ෂයක් ගිය තැන ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා. එදාට ඒ බුද්ධ ශාසනයේ සාරිපුත්ත මොග්ගල්ලාන නමින් අග්‍රශ්‍රාවක යුවලක් පහළ වෙනවා. ආනන්ද නම් වූ අග්‍ර උපස්ථායක කෙනෙක්ගේ ශාසනය තුළ වැඩ ඉන්නවා. අසංකේය ගණන් සත්‍යයන්ව සංසාර දුකින් එතර කරවනවා. හරියටම බුදු කෙනෙක් කාල වකවානු ඇතුව නියත වශයෙන්ම දේශනා කිරීමේක ධර්මය කියන්නේ නියත විවරණ ලැබීම. ඒ වෙලාවේ සුමේද තාපසයන් වහන්සේ විමසනවා ස්වාමීනි අද පටන් මේ මොහොතේ පටන් සම්බුද්ධත්වයේ පිණිස මා දියුණු කළ යුතු බුද්ධ කාරක ධර්මයන් මොනවද? ඒ තමයි දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීරිය, කන්ති, සච්ච, අදිඨාන, මෛත්‍රී, උපේක්ඛා කියන දස පාරමිතා. මේ පාරමී පුරාගෙන ඇවිල්ලා පිංගතුනි දස පාරමී පටන් ගන්නෙම දාන පාරමිතාවෙන් පටන් ගන්න. අපේ බෝසතාණන් වහන්සේ සසරේ දන් දීපු හැටි උන්වහන්සේ බුදු වෙලා විස්තර කරනවා. මේ දීර්ඝ සංසාර ගමනේ සාරා සංකේය කල්පලක්ෂයක් කියපුවාම අසංකේයයක් කියන්නේ 1.140ක් අසංකේය. ඔක ලියන්න ගියත් අපිට බින්දු ගාන හරි පැටලෙනවා. එච්චර දීර්ඝයි. එවැනි අසංකේයේව හතරකුත් තවත් කල්ප ලක්ෂයක්. මේ දීර්ඝ සංසාර ගමනේ අහසේ තියෙන තරු කැටවලට වඩා ලෝතුරා බුද්ධත්වය ලැබේවා කියන ප්‍රාර්ථනෙන් ඇස් දන් දුන්න කියනවා සංසාරේ. මේ සතර මහා සාගරයේ ජලයට වඩා ලෝතුරා සම්බුද්ධත්වයම මට ලැබේවා කියන ප්‍රාර්ථනයෙන් ලේ දන් දුන්න කියන මේ දීර්ඝ සංසාර ගමනේ. අපි දන්නවා මිනිස්සු වකුගඩු දන් දෙනවා, අක්මාවේ කොටස් දන් දෙනවා, ශරීර අවයව පටක දන් දෙනවා. අපේ බෝසතාණන් වහන්සේ දීර්ඝ සංසාර ගමනේ
ලෝතුරා සම්බුද්ධත්වයම ලැබේවා කියන ප්‍රාර්ථනයෙන් මහපොළොයි පස්වලට වැඩිය ශරීර මාංසේ ශරීර කොටස් දන්දුන්න කියන. ඒ විතරක් නෙමේ බොහෝ ආත්ම භාවල ජීවිතේ පවා පූජා කරමින් පරමත්ත පාරමිතාව පුරාගෙනාව. මේ තරන් දීර්ඝ සසරේ සාරා සංකේය කල්පලක්ෂයක් පාරමී පුරාගෙන ඇවිල්ල දීර්ඝායුෂ ඇති කාලෙක කාශ්‍යප බුද්ධ ශාසනයෙන් පස්සේ දීර්ඝායුෂ ඇති කාලවල පිංගතුනි මනුස්සලෝක මේ අපි දකින මනුස්සලෝකවලට වඩා ගොඩාක් වෙනස්. මනුස්සලෝක දිව්‍යලෝක වගේ සැප බහුලයි කියන ගොඩක් වෙනස්. ඒ දීර්ඝායුෂ ඇති කාලේ අපේ බෝසතාණන් වහන්සේ පාරමී සම්පූර්ණයි කියන අදහසින් තුසිත දෙව්ලොව ඉපදුනා පාරමී පුරාගෙන ඇවිල් අවසානය. සක්‍ර දෙවියම් බැලුවා බෝසතාණන් වහන්සේගේ පාරමී සම්පූර්ණයිද. අනෙක් සියල්ල සම්පූර්ණයි දාන පාරමිතාවේ කොටසක් සම්පූර්ණ වෙලා නෑ තව. ඒ වෙලේ දෙවිවරු ආරාධනයක් කරා මහාවීරයන් වහන්ස. ඔබවහන්සේට දාන පාරමිතාව සම්පූර්ණ කරන්න තියෙනවා ලෝතුරා බුද්ධත්වයේ පිණිස තව කොටසක් ඉතිරි වෙලා තියෙනවා. ඒ පිණිස මනුලොවට ආයමත් යන්න වෙනවා. සක්‍ර දෙවියම් බැලුවා පින් ඇති කල්ප ලක්ෂයක් පෙරුම් පුරනවා බුදුවෙන ආත්මේ මව් පදවිය ප්‍රිය පදවිය ප්‍රාර්ථනා කරන පින් ඇති දෙන්න. දේවිය ඒ වෙනකොට සක්‍ර දෙවියන්ගේ අගමෙහිසිකා වෙලා හිටිය. සක්‍ර දෙවියන් විධාන කරා ඔබ මනුලොවට යන්න. කුසතී දේවිය හැටියට ජයතුරාපුර ගිහින් උපදින්න. තුසිත දෙව්ලොව හිටපු දේවතාවට දෙවියන් අන කරා ඔබ දිවිය ලෝකෙන් මනුස්සලෝකට යන්න. සංජේතයන රජ්ජුරු හැටියට මනුලොවට ගිහිලා උපදින්. දෙවියන්ගේ ආරාධනෙන් කලින්ම පින් ඇති දෙන්නෙක් මනුලොවට එව්වා. කල්ප ලක්ෂයක් පෙරුම් පුරනවා බුදුවෙන ආත්මේ මව් පදවිය පිය පදවිය වෙනුවේ. ඒ දෙන්න මනුලව රජකං කරනකොට නිසි කාලයනකොට දෙවිවරු සක්‍ර දෙවියන් අපේ බෝසතාණන් වහන්සේට දෙවියම් පිරිවරාගෙන ආරාධනයක් කරා මහාවීරයන් වහන්සේ. ඔබහන්සේට දාන පාරමිතාව තව කොටසක් ඉතිරි වෙලා තියෙනවා. ඒ දාන පාරමිතාව සම්පූර්ණ කරන්න අන්න මනුලව කුසතී දේවියගේ කුස පිළිසිඳ ගන්න සේක්වා කියලා ආරාධනයක් කරා. එදා අපේ බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොවින් චුත වෙනකොට මේ බුද්ධ ශාසනයේ නිවන් දකින්න පෙරුම් පුරපු පාරමී පුරපු 60,000ක් දිව්‍ය ලෝකෙ හිටපු දෙවිවරු ඒ මොහොතෙම දෙව්ලොවින් චුත වෙලා ඒ නගරේ අම්මලාගේ කුසවල්වල පිළිසිඳ ගන්නට යෙදුණා. එදාම දෙව්ලොවින් අපේ බෝසතාණන් වහන්සේ කුසතී දේවියගේ කුසේ පිළිසිඳ ගත්තා. දරුව කුසේ ආපු වෙලේ ඉඳන් අම්මට දොළ දුකක් ඇති වුණා. දන් දෙන්නමයි හිතෙන්නේ. දවසට ලක්ෂය වියදම් කර මාලිගාව ඉස්සරහම දන් වැටක් පැවැත්තුවා. දරුව කුසේ වැඩෙනවා. දේවිය ගිහිල්ල තමන්ගේ මතින් දන්දිදී සාධකාරදිදී ඒ පින් අනුමෝදන් වෙනවා. එදා දේවියට දරුව ලැබෙන ලකුණු පහළ වෙනකොට ආසාවක් ඇති වුණා නගර සිරි නරඹන්න. නගරේ ඇවිදගෙන යන්න ආසාවක් ඇති වුණා. රජ්ජුරුවන්ට දැනුම් දුන්නට පස්සේ නගරේ සරසලා මංගල සම්මත අමාත්‍යවරු ලවා දෝලාවකින් නගරේ වීදි සංචාරය කරන්න එක්කන් ගියා. අරගෙන යනකොට වෙළඳ නගරයේදීම දරුවා බිහිවෙන ලකුණු පහළ වුණා. ඉක්මනට වටතිර ඇදලා වෛද්‍යවරු ගෙන්නලා රාජකීය වෛද්‍යවරු ඉදිරියේ නගරෙමයි දරුවා බිහි වුණේ. පින්වතුනි හරිම පුදුමයි මේ බෝසත් ජීවිත. බෝසත් පුතා උපදිනකොටම අපි දකින්නේ අඬාගෙන එළියට එන දරුවෝ. hina වීගෙන ඉපදිච්ච මේ පුංචි පුතා අම්මා දිහා බලලා hina වෙලා අහනවා අම්මේ දන් දෙන්න මොකුත් නැද්ද කියලා. ඉපදිච්ච ගමන් කතා කරපු ආත්ම 3යි ධර්මයේ සඳහන් වෙන්නේ. සාරා සංකේය කල්පලක්ෂයක් තුල අපේ බෝසතාණන් වහන්සේගේ පුණ්‍ය මහිමයෙන් ඉපදිච්ච ගමන් කතා කරා එක ආත්මික මහෝෂධ ආත්මේ. ඉපදෙන වෙලාවෙම සක්‍ර දෙවියන් සඳුන් අරටුවක් අතට දෙනවා. පුංචි සඳුන් ගැටයක්. අල්ලි තියාගෙන තද කරගෙන ඉන්නවා පොඩි පුතා. අම්මා ආදරෙන් ඇහුව මොනවද පුතේ ඔය අතේ කියලා. hina වෙලා අම්මා දිහා බල්ලා කියන අම්මේ මේ මහා ඖෂධයක් කීවා. ඒ තමයි මහෝෂධ ආත්මේ. ඊළඟට වෙස්සන්තර ආත්මේ දන් දෙන්නම ඉපදිච්ච ආත්මේ. ඉපදිච්ච ගමන්
අම්ම දිහා බලලා hina වෙලා අහන්නේ අම්මේ දන් දෙන්න මොකුත් නැද්ද කියලා. දහසක් බැඳි රන් කහවණු පොදියක් පුංචි අතට ලං කරනකොට එහෙම පුංචි අත් දෙකෙන් අල්ලගෙන ළඟ හිටපු අම්ම කෙනෙකුට දිගු කරා. ඒ තමයි වෙස්සන්තරාත්මේ. බුදු එන්න දාන පාරමිතාව පුරන්නම මනුලොවට ආපු ආත්මය. එදාම රජ්ජුරුවෝ වෙස්සන්තර කුමාරයා ඉපදිච්ච දවසෙම නගරේ 60,000ක් අම්මාවරුන්ගේ කුසවල්වලින් දරුවෝ බිහි වුණා අර දිව්‍ය ලෝකෙන් ආපු පින් ඇති පිරිස. ඒ 60,000ම මාලිගාවේ රජ්ජුරුවන්ගේ රාජ්‍ය වියදම් යටතේ හැදී වැඩුණා කිරි මව්වරු යටතේ. රජ්ජුරුව අනුග්‍රහ කරා. මේ විදිහට හැදෙනකොට වෙස්සන්තර කුමාරයා අවුරුදු 2ක් වගේ වයස එනකොට කරේ පැළඳි රම් මාල මුතු මාල වටිනා මාල 9 වාරයක් මාලයක් කරේ පැළඳපු ගමන් කොහොම හරි පුංචිකමට මේක ගලවලා ළඟ ඉන්න අම්මා කෙනෙකුට දන් දෙනවා. පින්වතුනි ඔය විදිහට දන් දීලා අවුරුදු 7ක් වෙනකොට බෝසත් පුතා වෙස්සන්තර කුමාරයා ඇඳේ වාඩි වෙලා භාවනා කරමින් ආධ්‍යාත්මික දානයක් දෙනවා. ඇඳේ වාඩි වෙලා භාවනා කරමින් 100,000 වර හිතාගෙන යනවා කවුරු හරි මගේ ඇස් ඉල්ලගෙන එනවනම් ලෝතුරා බුදු බව පතා මං ඇස් දන් දෙනවා. කවුරු හරි මගේ ලේ ඉල්ලගෙන පැමිණෙනවනම් ලෝතුරා බුදු බව පතා මං ලේ දන් දෙනවා. කවුරු හරි මගේ ශරීර මාංශයෙන් කොටසක් ඉල්ලගෙන එනවනම් ලෝතුරා සම්බුද්ධත්වයේ පිණිස ශරීර මාංශය දන් දෙනවා. කවුරු හරි මගේ ජීවිතය ඉල්ලගෙන ආවොත් රාජ කුමාරකම අතහැරලා මම ජීවිතේ පූජා කරලා 16ක් වගේ හරි සේවය කරනවා ලෝතුරා සම්බුද්ධත්වයේ වෙනුවෙන්. හිතාගෙන 100,000 වර භාවනා ඉරියව්වෙන් වාඩි වෙලා දැස් පියාගෙන හිතනවා. එහෙම හිතා යනකොට මහ පොළොව ගිගුරුම් දෙමින් කම්පා වෙන්න පටන් ගත්තා. ඔබ වහන්සේට ඔය හිතන දේ කරන්න පුළුවනි කියලා සාක්ෂි වශයෙන් මහ පොළොව ගිගුරුම් දෙමින් කම්පා වුණා. ඒ අවුරුදු 7 දී. අවුරුදු 16 වෙනකොට බොහෝම හොඳ පින් ඇති තරුණී රජ්ජුරුවෝ පිය රජ්ජුරුවෝ කල්පනා කරා පුතාට රාජ්‍ය පවරන්න. අවුරුදු 16 දී රාජ්‍ය පැවරුවා වෙස්සන්තර කුමාරයාට. ඒ වෙනකොට සසරේ පෙරුම් පුරාගෙන සාරා සංඛේය කල්පලක්ෂයක් තිස්සේ අපේ බෝසතාණන් වහන්සේට පාරමී පුරාගන්න උපකාර කරමින් ආපු ඒ මහා පින්වන්ත සසරේ බිරිඳ වෙමින් බිසව වෙමින් සසරේ පාරමී පුරාගන්න උදව් කරපු මේ මහා පින්වන්ත උත්තමාවිය ඒ වෙනකොට චේතියපුරේ ඉපදිලා හිටියා. එදා දෙව්ලොවින් එනකොටම එකටම දෙව්ලොවින් මනුලොවට ආවේ. අවුරුදු 16 වෙනකොට විවාහ කරලා දුන්නා. ඒ විවාහයත් එක්ක දැන් රාජ්‍ය කරනවා. විවාහ තමන්ට රාජ්‍ය ලැබිච්ච දවසේ ඉඳන් නගරේ 4 කොන දන්සැල් 4ක් හැදුවා. නගරේ මැද තව දන්සැලක්, මාලිගාව ඉදිරියේ තවත් දන්සැලක්. ලක්ෂය වියදම් කරනවා එක දන්සැලකට. ලක්ෂ 6ක් දවසකට රාජ්‍ය ධනෙ වියදම් කරලා දුගී මගේ යාචකයන්ට අඬබෙර ගගහ දන් දෙනවා. මේ වෙස්සන්තර කුමාරයා මව්කුසින් බිහි වෙනකොටම උපෝසත කුලේ ඇතින්නක් සුදු පාට ඇත්පැටියෙක් ගෙනහල්ලා මාලිගාවේ නවත්තලා යනවා. ඒ ඇතා පණ්ඩර නමින් හැදින්නවා. ආකාශචාරී මහා පින් ඇති මේ දිව්‍ය ලෝකේ ඉඳන් ආපු හස්තිය. මේ හස්තිය සර්වාභරණයෙන් සරසලා නගරේ වීදි සංචාරය කරද්දී අකලට වැසිවස්වන්න පුළුවන්. ආකාශචාරී හස්තියක ඒ කියන්නේ පුණ්‍යවන්ත මේ දේවතාවෙක් ඇතෙක් විදිහට මේ පැමිණියේ. මේ ඇතා තමයි මංගල හස්තිරාජයා බවට පත්වේ. බොහෝම දැහැමින් දම්පින්කම් කරමින් රාජ්‍ය කරන කාලේ එනකොට ඉස්සල්ලාම පුත් කුමාරයෙක් උපන්නා. රන් දැලකින් පිළිගත්ත නිසා ජාලිය කියලා නම තිබ්බා පුත් කුමාරයාට. ඒ දරුවා ඇවිදින කරන වයස එනකොට දූ කුමාරියෙක් ලැබුණා. ක්‍රිෂ්ණ ජිනා කියලා, කන්හා ජිනා කියලා පාලියෙන් කියන්නේ ක්‍රිෂ්ණ ජිනා කියලා නම තිබ්බා. මේ දරුවා ඇවිදින කරන වයස එනකොට දවසක් මංගල ඇතා පිට නැගලා
වෙස්සන්තර රජ්ජුරුවෝ එක දන්සැලකට ගිහිල්ලා දානි බෙදලා නැගෙනහිර දන්සැලේ දානි බෙදලා ඊළඟ දන්සැලට දම් බෙදන්න යනකොට වෙනත් රාජ්‍යක පිරිසක් ඇවිල්ලා ඒ අය ජයගෝසා කරලා කියලා අනේ අපිට මේ ඇතා ඕන කියලා ඇතා ඉල්ලුවා. නගරයටම වාසනාව ගෙනාපු රටේ හිටිය පුණ්‍යවන්ත හස්තිය හැටියට මිනිස්සු විශ්වාස කරපු හස්තිය. රජ්ජුරුවන්ගේ රාජකී ඇතා ඉපදිච්ච දවසේම මාලිගාවට ගෙනහල් ඇතින්න අතෑරලා ගිය සුදෝ සුදු පාට හස්තිය. ඒ වෙලාවෙම ඉල්ලුව විතරයි ඇතාගේ පිටින් බැහැලා සාදුකාරයක් දුන් අනේ මට දන් දෙන්න අවස්ථාවක් ලැබෙනවා. ඉල්ලන යදියන්ට මට නෑබෑ නොකයා දන් දෙන්න ලැබේවා. අර ඇතාගේ හොඳ වැල අරගෙන ඒ අයගේ අත උඩ තියලා පැන්කෙන්ඩි අරගෙන පැන් වැඩුවා. මේ ආකාසචාරී වූ මහා පුණ්‍යවන්ත වූ අකලට වැසිවස්සන්න පුළුවන් මේ හස්තිය අදමන් දන් දෙනවා. මේ ඇතා දන්දීමේ පිනෙන් මට මතු ලෝතුරා බුද්ධ රාජ්‍යම ලැබේවා කියල ප්‍රාර්ථනා කරලා ඇතා දන් දෙනකොට මහපොළොව ගිගුරුන් දෙමින් කම්පාවුණ. මේ හස්තිය දන්දීලා ඉවර වෙලා දැන් ඇතා පිට ගිය දැන් ඇතා දන්දීලා ආම මාලිගාවට පයිම. ඇවිල්ල තමන්ගේ අමාත්‍යවරු හැටියට එදා යාළු පිරිසක් වුණේ අර දිවිය ලෝකෙන් ආපු 60,000ක් පිරිස තමන්ගේ හිතයිශීම අමාත්‍යවරු. මේ පිරිසත් එක්ක තමන් කරපු පින ගැන බොහෝම සතුටෙන් කතා කර සාධකාරදිදී ඉන්න අදමං ඇතා දන් දුන්න කියලා කිය ඉන්නකොට නගරවාසීන් දේවාවිෂ්ටයකින් වගේ කුපිත වුණා. මිනිස්සු කෝප වුණා. මිනිස්සු කුපිත වුණා. පමණ දන් නැතුව දන් දෙන මේ වෙස්සන්තර රජා යකෙකුට හරි අපිවත් දන්දේ. අන්න අර හස්තියවත් දන්දීලා. මෙච්චර රාජ්‍යයට වටිනා මේ මංගල හස්ති අන්න වෙනත් රාජ්‍යකට දන්දීලා මේ වෙස්සන්තර නං හරියන්නෑ මේ රාජ්‍යයට වංකගිරියටම පන්නන්න ඕන කියලා මිනිස්සු උද්ඝෝෂණ කරන්න ගත්තා. දන් රජ්ජුරුවෝ දන්දීමට විරුද්ධව නගරවාසීන් කුපිත වෙලා මාලිගා වට කරලා උද්ඝෝෂණයක් කර. මිනිස්සු කෑගහල කියන්න ගත්තා පිය රජ්ජුරුවන්ට මේ වෙස්සන්තරන රජකමේ තියන් දෙපා යකෙකුට හරි මේ නගරවාසීන්වත් ඉල්ලන කෙනාට දෙයි. පමණ නොදැන දන් දෙන මේ වෙස්සන්තර වංකගිරියටම තාප් තවස් දම් පුරන්නම යවලදාන්න මෙයානන් රාජ්‍ය තියන් දෙපා කියලා මිනිස්සු උද්ඝෝෂණ කර. ඒ වෙලාවේ පිය රජ්ජුරුවෝ ගිහිල්ලා මිනිස්සුන්ව සංසිදෙව්වා. පිය රජ්ජුරුවන්ට තේරුණා නගරවාසීන්ගේ කියන එකෙත් යම් ඇත්තක් තියෙනවා. ඒ වෙලාවේ පිය රජ්ජුරුවෝ පණවිඩයක් එව්වා වෙස්සන්ත රජ්ජුරුවන්ට මිනිස්සු කුපිත වෙලා මිනිස්සු උද්ඝෝෂණ කරනවා ඇතා දන් දීම නිසා. ඒ නිසා මිනිස්සුන්ව සංසිදවන්න ඔබ රාජ්‍යයෙන් ඉවත් වෙලා වංකගිරියට ගිහිලා තවුස් දම් පුරන් ලෑස්ති වෙන්න. දැම් මේ පණවිඩේ එනකොට 60,000ක් අමාත්‍යවරු එක්ක සතුටෙන් කරපු පින ගැන සාධකාරදිදී හිටිය. අර පණවිඩේ ඇවිල්ලා කියපු ගමම්ම ඒ වෙලාවේ සාධකාරදීලා කිව මගේ හිතේ හැටියට මට මේ රාජ්‍යයේ පින්කං කරන්න ලැබෙන් නැත්නම් වංකගිරියට ගිහිල්ලා තවුස් දම් පුරණ එක මට සැපයි කිව මේ රාජ්‍යයට වෙලා ඉන්නවට වැඩි රාජකං කරනවට වඩා. එහෙම නම් පිය රජ්ජුරුවන්ට කියන්න මම හෙට නොවේ අනිද්ද යනවා මට තව එක දවසක් දෙන්න. මට දන් දෙන්න දෙයක් තියෙනවා. රජ්ජුරුවන්ට කියන්න මං අනිද්ද වංකගිරියට යනවා කියලා ඒ වෙලාව හිත හදාගත්තා. දේවිය ළඟට ගිහිල්ලා කිව දේවිය ඔබට දායාදයෙන් ලැබිච්ච දෙමව්පියන්ගෙන් දෑවැද්දට ලැබිච්ච විශාල වස්තුවක් තියෙනවා. සත්ත සතික වස්තුවක් 700 හැම වස්තුවකම ඇත්තු 700යි අස්සයෝ 700යි අස්වරත 700යි මේ විදියට 700 බැගින් දේවියට විවාහ වෙනකොට ලැබිච්ච දායාද වස්තුව. දේවියට ගිහිලා කිව දේවිය ඔබට දායාදයට ලැබිච්ච වස්තුව හෙට දවසින් නිදහන් කරන්න ලෑස්ති වෙන්න කියව. දේවියට කඳුළු වැගිරුණා. හැමදාම දන් දෙන්න කියන කටෙන් ඇයි අද මේ නිදහන් කරන්න කියන්නේ. ඒ වෙලාවෙ කීවා දේවිය නිදහන් කරනවා කියන්නේ දන් දෙනවා කියන එක දානය කියන්නේ සංසාරයට නිදහනයක් කියව. ඒ නිසා ඔබේ වස්තුව හෙට අපි දන් දෙමු කීවා. දේවියත් සාධකාරදීලා
අර දෑවැද්දට ලැබිච්ච සියලුම වස්තුව අඩබෙර ගහලා නගරේ දුගී මගේ යාචකයන් සියලු දෙනාටම දවස පුරාම දන්දුන්න. මිනිස්සු මේ වස්තු අරගෙන යනවා බලාගෙන උඩු මහල ඉදන් සාධකාර දීලා අර සියලු වස්තුව දැන් තමන්ට කියලා තිබ්බ දෑවැද්දට ලැබිච්ච දේවියගේ සියල්ල දන්දීල ප්‍රාර්ථනාවක් කරා මේ සියල්ලු වස්තුව දන්දීමේ පිනෙන් මට මතු ලෝතුරා බුද්ධ රාජ්‍යම ලැබේවා කියල ප්‍රාර්ථනාවක් කර. මහපොළොව ගිගුරුන් දෙමින් කම්පාවුණ. ඒ වෙලාවේ දේවියට කිව දේවිය ඔබ දරුව දෙන්න බලාගෙන මාලිගාවට වෙලා ඉන්න. වංකගිරියට යන ගමන බොහොම දුස් කරයි. මහ කැලේ මැද්ද යන්න තියෙන්. වන සත්තු ඉන්න. දේවිය කිව්වා ස්වාමීණී ඔබ නැති රාජ්‍යයේ ඉන්නවට වඩා ඔබත් එක්ක මහ වනාන්තරයට ඇවිල්ල දරුව දෙන්නත් බලාගෙන තවුස්දම් පුරණ එක මට සැපයි. පහුවදා උදේ තමන්ගේ මෑනියන් දන්නව බෝසතාණන් වහන්සේගේ දාන පාරමිතාව ස්වභාවේ. මේ ජයතුරා පුරයට යන ගමනේ වංක ගිරියට යන ගමන ජයතුරා පුරයිදං මගදිකට හම්බෙන අයට දන් දෙන්න කරත්ත 1000ක බඩුපුරවලා තිබ්බ යන ගමන් මගදි දන්දීගෙන යන්න. අස්ස කරත්තයක් ලෑස්ති කළ ති බස්වරතයක් යන්න. මෙන්න අස්වරතයට තමන් රාජ්‍ය අතහැල්ල වංකගිරියට යන්න එනකොට දේවියත් දරුව දෙන්න එක් ඇවිල්ලා අර රතයට නැගල කිව දේවිය ඉන්න නෑ මට බෑකිවා. මං ඔබත් එක්කම ඇවිල්ල තවස්තම් පුරනෝ. ඒ වෙලාවේ යනකොට මගදිකට හම්බෙන යදියන්ට අර කරත්ත 1000ම තියෙන වස්තුව බෙදාගෙන දන්දීගෙන තිස්යොදූ මාර්ගය යනකොට කරත්ත 1000ම ඉවර වුණ. ඉල්ලන අයට කරත් අත් දුන්න. දැම් මෙහෙම යනකොට ඔහොම ගිහිලා චේතිය නුවරට ගිය. දැන් චේතිය නුවර කියන්නේ දේවියගේ රාජ්‍ය. ඒ ඥාතීන්ට ආරංචි වෙලා ඇවිල්ලා රාජ්‍යයට එන්න කියලා ආරාධනයක් කර ගිය නෑ. එතන අම්බලමක රාත්‍රී නතර වුණා. නවාතැන් අරගෙන පහුවදා දරුව දෙන්නත් වඩාගෙන වංක කිරියට යන්න මහා කැලේ මැදින් පිටත් වුණා. මේ යන ගමනි දැන් තමන්ගේ අස්වරතය විතරයි තියෙන්නේ. ටිකදුරක් යනකොට අර අස්්‍යයෝ දෙන්නත් ඉල්ලගෙනාව. ඒ දෙන්නත් දුන්න. දේවතාවරු දෙන්නෙක් වෙස්සලාගෙන අර අස්්‍යය වගේ වෙස්සලාගෙන රතය ඇදගෙන ගියා කියෙන ඊට පසේ කරත් එත් ඉල්ලගෙනාව. ඒකත් දුන්න. දීල අන්තිමට පයින් යනෝ. දරුව දෙන්න වඩාගෙන මහ වනාන්තරයේ අලි කොටි වලස්සු ඉන්න මහ වනාන්තරයේ මැදින් තවස්දම් පුරන්න යනකොට මේ දරුවෝ අර පලවැල දැකලා ඉල්ලනවා පියාණනි මෙන්න මේ පළතුර මට කඩලා දෙන්න. එහෙම අත දිගු කරනකොට ගස්වල අතු නැමිල ළඟට එනවා කියෙන සසරි දන්දීපු පිනෙක්. මේ විදිහට දරුවන්ට අර පළතුරු කඩාදීගෙන බොහෝ දුරක් ගෙවාගෙන මහා වනාන්ත දේවතාවරු මාර්ගයේ කෙටිකරලා දුන්න කියනවා. තිස්යොදු මාර්ගයේ දේවතාවන් කෙටිකරලා දුන්නා වංකගිරියට යන්න. මෙහෙම වංකගිරියට යනකොට තවස්දම් පුරණ තාපසයන්ගේ වෙන වෙනම කුටි තියනවා. දේවියට කිව දේවී ඔබ මෙතන ඉන්න දරුව දෙන්න තියාගෙන. කැලේ ඇතුළට යනකොට තවස් පිරිකර තියෙනවා. තවස් අර රාජාභරණ ඔක්කොම පැත්තක දාලා තවස් පිරිකර ඇඳගෙන කුටියක් හොයාගෙන තවස් දම් පුරනවා. මෙන්න ටිකකින් බලනකොට දේවියත් අර රාජකය සලු පිළිවත් කළ දරුව දෙන්නට තවස් පිරිකර අන්දල දරුව දෙන්න වඩාගෙනාව. ආවට පස්සකිව දේවිය දැන් අපි තවස් දම් පුරණය වෙන දවගේ නෙමේ අපි බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්නට ඕන. වෙලා මිසක් අවේලාව ඔබ එන්න එපා. ඊට පස්සෙ කිව ස්වාමීනි ඔබට මේ වනාන්තරයේ තියෙන පලවැල කඩාගෙන ඇවිල්ල ඔබට ඒ ඔක්කොම පිළිගන්නලා මං මේ දරුව දෙන්නත් බලාගෙන ඔබට තවස් දම් පුරන්න මේ වනාන්තරයේ තුළ මං මේ අසලම ඉඳගෙන ඔබට උපකාර කරන්න. පළතුරු කඩන්න කැලේට යනකොට දරුව දෙන්න ඔබළඟ තියල යන්න. ඔය විදිහට අවසර ගත්තා. ඔහොම මාස 7ක් ගෙවිලා ගිය. අපේ බෝසතාණන් වහන්සේ වෙස්සන්තර තාපසයන් වහන්සේ මහ වනාන්තරයේ තවස් දම් පුරලා අෂ්ට සමාපත්ති දක්වාම දැන් හිත වඩලා. ඉහලටම හිත වැඩුණ ධ්‍යානවලට පංච අභිඥා ඇති මට්ටමට හිත වඩාගත්ත. මාස 7ක් ගෙවුනට පස්සේ දවසක් සිතුවිල්ලක් ඇති වුණා බොහෝ කාලයක් ගියා දැම් මාස 7ක්
මේ කැලේට ඇවිල්ලා දන් දෙන්න කෙනෙක් ලැබුන්නෑනේ. කවුරු හරි මගින් දැන්නම් දෙන්න දෙයක් නෑ දෙන්න ඉන්න දරුව දෙන්න විතරයි. කවුරු හරි මේ දරුව දෙන්න හරි ඉල්ලගෙන පැමිණෙනවනං මම ලෝතුරා බුදු බව පතා දරුව දෙන්න දන් දෙනවා කියල හිතු අයිදා රාත්‍රී. පසුවදා දෙවියන්ගේ දේවාවිෂ්ටයකින් වගේ ඈත පලාතක හිටපු මේ ජූජක බමුණා වැඩකාරකමට තමන්ට හිටපු තරුණ බිසව බොහොම දොස්ටයි ගිහින්කිව කොහෙන් හරි ළමයි දෙන්නෙක් හොයාගෙන වරෙන්කිව. දැන් වැඩකාරකමට දරුව දෙන්නෙක් ඉල්ලගන්න යනකොට ආරංචි වුණා මේ වෙස්සන්තර රජ්ජුරුව අන්න වංකගිරී තවස් දම්පුරන හොයාගෙනාව. එදා රාත්‍රී දේවිය නපුරු හීනයක් දකිනෝ. රතු ඇස් ඇති යක්ෂයෙක් ඇවිල්ලා දේවිය අඩව දේවිය ගැස් දෙක ගලෝගෙන යනවා හීනෙන් දැක්ක. දෙවිය බය වුණ රාත්‍රී නීන්ද කියන වෙනද වගේ නෙමේ. ඇවිල්ල කිව්වා වෙස්සන්ත රජ්ජුරුවන්ට තාපසයන් වහන්සේට ඇවිල්ල කිව රජතුමනයේ රාත්‍රයේ කවදාවත් නැතුවම භයානක හීනයක් දැක්ක. රතු ඇස් ඇති විශාල යක්ෂයෙක් ඇවිල්ල මගේ ඇස් දෙක ගලෝගෙන යනවා දැක්ක කිය. බෝසතාණන් වහන්සේට කාරණය වැටහුණා. ඒ වෙලාවෙ කිව දේවිය බොහොම දුකසේ මාලිගාය වගේ නෙමෙයි මේ මැස්සක නිදාගන්නේ මහ වනාන්තරයේ ඉන්නේ මැසි මදුරු පීඩාපිට ඉන්නේ තුන්දොස් කිපීමේනුත් ඔය වගේ හීන පේනවා දේවියෝක ගණන්ගන්න එපා කියෝ. හැබැයි උන්වහන්සේට වැටහුණාද මෙහෙම දෙයක් සිද්ධ වෙනවා. දේවිය දැම් බයෙන් බයේ මේ හීන හිතේ තියෙනවා. දරුව දෙන්නට කිව දරුවනී පිය රජ්ජුරුවන්ගෙන් එහාට යන්න එපා. රජ්ජුරුවන්ට පේන මානෙක ඉන්න මං ඊරෑ භයානක හීනයක් දැක්ක කියලා දරුව දෙන්න වෙස්සන්තර තාපසයන් වහන්සේ ළඟ තියල කෙවිටයි පළතුරු කඩන්න ඒ ආයුධ ටිකයි අරගෙන මහ කැලේ පළතුරු නෙලන්න ගියා. මේ යන ගමනේ ගස් නොපෙනී යනෝ. ළඟළඟ පළතුරු තියෙනවගේ ඇස්වලට පේනවා ගස්ළඟට යනකොට නැතුව යනවා. එදා පුදුමාකාර දේවල් සිද්ධ වුණා. මෙහෙම යනකොට මගදි පාර වැරදිලා කවදාවත් නැතුව දේවියට එන්න ප්‍රමාද වෙන්න මේ දේවතාවරු පාරමී පුරන්න මග අහුරලා උපකාර කරන හැටි. දේවියට මග ඇහෙරිලා පාර වැරදුනා. එදා ජූතක බමුණා ජයතු බවම් මහාරාජ කියාගෙනාව ඇවිල් අර දරුව දෙන්න දැක්ක ගමන් කිව්වා තාපසයන් වහන්ස මට මේ දරුව දෙන්න කීවා වැඩකාරකමට මේ දරුකමට ඉල්ලුව නෙමෙයි. ඒ වෙලාවෙ බෝසතාණන් වහන්සේට කවදාවත් ඒ ජීවිතය තුළ ඉල්ලන යදියන්ට නෑබෑ නොකයා දන් දෙන්න ලැබේවා කියෙන ප්‍රාර්ථනයෙන් පාරමී පුරපු කෙනා. දරුව දෙන්නව ඉල්ලනකොටම දරුව දෙන්න දන් දෙන්නන් චුට්ටක් ඉන්න කීව දරුවන්ගේ අම්ම එනක. ඒ වචනය ඇහෙනකොටම බයිවෙච්ච දරුව දෙන්න මේ ජූතකය දිහා බැලුව යකෙක් වගේ රාක්ෂයෙක් වගේ කළුම කළුපාට යක්ෂයෙක් වගේ පෙනුමක් තියෙන මනුස්සේ. බයිවෙච්ච පාර දරුව දෙන්න දුවගෙන ගිහිල්ල පොකුණට බැහැලා නෙලුම් කොළවලින් ඔළුව වහගෙන දරුව දෙන්න හැංගුණ. ඒ වෙලාවේ හර ජූතකයා ඔබහන්සේ දරුව දෙන්නට ඇහින් සංඥාවක් කර නේද කිය ලැහවා ගිහිල් හැන්ගෙන්න්න කියල ඔබහන්සේ නේද මේ ළමයි හැංගුව නේදව අනේ නෑ චුට්ටක් කොහොම ඉන්න කියලා ගිහිල්ල දරුව දෙන්නගේ නම කියලා කතා කරනකොට පුත ජාලිය කියලා කතා කරනකොට සසරේ කල්ප ලක්ෂයක් පාරමී පුරනවා බුදුවෙන ආත්මේ ගිහි කල පුට්‍රත්නය බවට පත්වෙන්න පෙරුම් පුරණ කෙනා. අර වතුරේ එක පාරයි පුතේ කියලා කතා කරේ වතුරෙන් උඩට ඇවිල්ලා දුවගෙන ඇවිල්ලා වං කකුල එල්ලිලා අඩන්න ගත් අනේ පියාණනේ මේ ජූතකයට නම් අපිෝ දන් දෙන්න එපා කියලා අඩන්න ගත්ත. දුව ක්‍රිෂ්ණ ජිනා කියලා කතා කරනකොට අනාගතයේ ඉරදි වන්තයන්ගෙන් අග්‍රස්ථානය ලබනෝ කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙනනෝ දුවගෙන ඇවිල්ලා අනේ පියාණනි මේ ජූතකයට නම් අපිෝ දන් දෙන්න එපා කියලා අනික් කකුල් එල්ලිලා අඩන් දැන් දරුව දෙන්න කකුල් දෙක එල්ලිලා අඩනෝ. දරුවන්ගේ කඳුළුවලින් වෙස්සන්තර තාපසයන් වහන්සේගේ දෙපා තෙමෙනෝ. වෙස්සන්ත රජ්ජුරුවන්ගේ ඇස්වලින් වැටෙන කඳුළුවලින් දරුවන්ගේ පිට තෙමුණ කියන. ඒ වෙලාවෙ හිත හදාගත්ත. හිත හදාගෙන දරුව දෙන්නම දෑතීම වඩාගත්ත.
වඩාගෙන දරුව දෙන්නගේ හිස අතගාල කියනවා දරුවනී කැමති වෙන්නන නුඹල දෙන්න දන් මේ භයානක සංසාර ගමන අපි යන්නේ. නුඹල දෙන්න දන්දීලමන් මතු ලෝතුරා බුද්ධත්වයට පත්වෙනවා. ඒ ජීවිතයෙන් නුඹල දෙන්නත් අසංකේය ගණන් සත්වයනුත් මේ සංසාර දුකින් එතර කරවනවා. ඒ නිසා දරුවනි කැමති වෙන්න කියෝ. පුංචි වනාට පෙර සසරේ පාරමී පුරපු මහා පුුණ්‍ය ශක්තියක් ඇති දරුව දෙන්න. ඒ වෙලාවේ ජාලිය පුතා කියනවා පියාණනේ අපිව දන්දීලා ලෝතුරා බුද්ධත්වය ලැබෙනවන. එක වාරයක් නොව සිය වාරයක් අපි කැමති වෙනවා. පියාණන්ට ලෝතුරා සම්බුද්ධ රාජ්‍යම ලැබේවා කියලා දරුව දෙන්න කියනකොට දරුව දෙන්නව වඩාගෙන ගිහිල්ල අර ජූතකයාගේ අතේ ගොරෝසු අත උඩින් දරුව දෙන්නගේ අත තියලා පැන්කෙන්ඩි අරගෙන පැන් වැඩුව. උබෝ පුත්තා නමේ දෙසා මගේ දරුව මට හතුරු නෙමෙයි. නමුත් ඒ සියල්ලට වඩා සම්බුද්ධත්වය මට ප්‍රියයි මනාපයි. ලෝතුරා සම්බුද්ධත්වය වෙනුවෙන් ඇස් දෙක වගේ දරුව දෙන්න අදමන් දන් දෙනවා කියලා පැන්කෙන්ඩි අරගෙන පැන් වඩනකොට මහපොළොව ගිගුරුම් දෙමින් කම්පාවුණ. දේවතාවරු සාධකාර දුන්නා අකාලෙ ගිකුරුම් දීල වැස්සක් ඇදහැලුණ. පොළොව සෙලවෙනකොට දේවියට මහ වනාන්තරයේ ඈතට මේ හඬ ඇහෙනකොට හිතුනලු අද මගේ දරුව දෙන්නවත් දන් දෙනවදෝ කියලා හිතුනා. දේවතාවරු මග අහුරගෙන හිටිය ඉන්න බැරි වුණ. දරුව දෙන්නව ගැට ගහලා අර ජූතකය ළමයි දෙන්නගේ අත් දෙක ගැට ගහලා මෙහිට වර කියලා ඇදගෙන යනවා. එහෙම යනකොට දරුව කෑ ගහන අනේ පියාණනි අපිව බේරගන්න අනේ පියාණනි අපිව බේරගන්න කියනකොට එහෙම භාවනා ඉරියව්වෙන් ගල් පිළිමයක් වගේ දැඩි අධිෂ්ඨානයකින් හිත හදාගත්තා මේ ඇස් දෙක වගේ දරුව දෙන්න දන් දුන්නේ. අනාගතයේ අසංකීය ගණන් සත්‍යයන්ව සංසාර දුකින් එතර කරවන්නයි. මහපොළොව කම්පාවුණා දේවතාවරු සාධකාර දුන්නා. මගේ පාරමිතාව සම්පූර්ණ වුණා. මගේ හිතනං වෙනස් කරගන්නේ කියලා දැඩි අධිෂ්ඨානින් හිත හදාගෙන හිටිය. එහෙම ඇදගෙන යනකොට ජූතකය ඇදගෙන වැටිලා දරුව දෙන්නගේ අර අතින් බැඳගෙන ගිය ඒවා ලෙහුණ දුවගෙන ඇවිල්ල කකුල් දෙක ළඟ ආය අඩන්නග තනේ පියාණනමේ ජූතකයට අපියෝ දන් දෙන්න එපා කියලා. ඒ වෙලාවේ ආයමත් දැඩිසේ හිත හදාගෙන හිත රැකගෙන හිටිය. ජූතකය දරුව දෙන්න අරගෙන ඇදගෙන ගිය. කොහොම ගියාට පස්සෙ දැන් දේවයට රෑවෙනකං එන්න බැරිවුණා පාර වැරදුනා මග දේවතාවරු 3 දෙනෙක් මග අහුරගෙන හිටිය සත්තු විදිහට වෙස් හලාගෙන මේ පාරමිතාව පුරන් උපකාර කරපු හැටි දේවතාවරු. දේවිය එනකොට කරුවල වැටල දේවියාව එනකොට දරුව දෙන්න පේන්න නෑ. දරුවන්ගේ වෙන දෑතින් එනකොට අම්මේ කියලා දුවගෙන එන දරුව දෙන්න නෑ. ඊට පස්සේ ඇවිල් ඇහුව කෝමගේ දරුව දෙන්න. පිළිමයක් වගේ නොසෙල්වී වෙස්සන්තර තාපසයන් වහන්සේ භාවනා කරනු. ඇහුව කෝමගේ දරුව දෙන්න. දෙවනි පාරත් ඇහු ඒත් වචනයක් අත් කීවෙන. තුන්ගනි පාර අහනකොටම දේවියගේ හිත එක පාරට දරුව දෙන්න ගැන කිව්වොත් දරාගන්න බැරිවෙයි කියන හේතුවෙන් දේවියට දොස් කියන්න ගත්තා. ඔබ මෙච්චර වෙලා මොකද මේ මහවනාන්තරය කරේ දැන් කීයද පලවර නිලන්න ගිය කීයටද වනාන්තරයට වෙලා මොකද මෙච්චර වෙලා කරේ කියලා දේවයට සැර කර. ඒ වෙලේ දේවිය කියනවා සත්‍යයක් ක්‍රියාවක් කරන්නේ මම එහෙම මං කවදාවත් වැරදි වැඩක් කරන කෙනෙක්නේ මං ප්‍රතිරුත්තාව ආරක්ෂා කරන කෙනෙක් ඔබ මාව සැක කරන්න එපා. මෙන්න මේකයි වුණේ අද වෙන කවදාවත් නැතුව මං පලවෙල නිලන්න යනකොට මග වැරදුනා. ගස්වල පළතුරු තියෙනවා වගේ නැතිගස් පේනවා ළඟට යනකොට නොපෙනී යනවා. ඊය රාත්‍රී නම් මට භයානක දේවල් හීන පේනවා. මෙන්න මේකයි වුණේ ස්වාමීනී කියලා අඩනකොට දැන් දරුව ගැන හොය හොයා ඊට පස්සේ ළමයින්ගේ නම කියා අර වනාන්තරයේ වටේ දුවන්න පටන්ගත්. හඳ එලියට ඒ වෙනකොට වනාන්තරයේ අන්තන් හඳ එලියට එලිය වෙලා තියෙනවා. දරුවන්ගේ නම කියා වනාන්තරයේ වටේම ඇවිදලා එහෙම ළඟට ඇවිල්ලා එදා අපේ බෝසතාණන් වහන්සේ දැඩි අධිෂ්ඨානයෙන්
මේ අතහැරීම මේ දන්දීම මට ලෝතුරා බුද්ධත්වය පිණිසම උපකාර වේවා කෙන අධිෂ්ඨානෙන් ඉන්නවා. ඒ මැවිල්ල සිහිසුන්න වෙස්සන්තර රජ්ජුරුවන්ගේ ඔඩොක්කුව ළඟම ඇදගෙන වැටුණ දේවිය. මාස 7ක් පුරා අධිෂ්ඨානින් හිටපු ඒ බ්‍රහ්මචරියාව හිතෙන් අතහැරිය. අතහැරලා දේවියට පැන්කෙන්ඩි අරගෙන මූනට පැංහිහෙලා එහෙම දෑතින් අරගෙන හිස අතගාල කීව දේවිය සතුටුවෙන්න. හිත හදාගන්න. අද ඔබ නැතිවෙලාවේ ජූතක බමුණා දරුව දෙන්න ඉල්ලගෙන මෙහෙම බමුණෙක්කාවා. ඒ බමුණට දරුව දෙන්නව මන් දන් දුන්නා. ලෝතුරා සම්බුද්ධත්වයම ලැබේවා කියලමම් ප්‍රාර්ථනා කරද්දි මහපොලෝ කම්පාවුනා මහමේරු පර්වතය පවා සෙලවුනා අකලට වැසි වැටුනා දේවතාවරු සාධකාර දුන්නා. දේවිය සතුටු වෙන්න කියව. එහෙමම දේවියට සිහිසුන් වුණා. ආයමත් දේවියට සිහියාවට පස්සේ දේවිය කියනවා මේ ලෝකයේ තමන් සතු දෙයක් දන් දෙන්න ලෝභ කරන මනුස්්‍යයන් අතර මගේ සාමයා මේ රජ්ජුරුවන් වෙස්සන්ත රජ්ජුරුව මොන තරන්නන් ත්‍යාගවන්තේත් මේ ඇස් දෙක වගේ දරුව දෙන්නට කොච්චර ආදරෙන්ද හිටියේ මේ දරුව දෙන්නත් දන්දීලා ලෝතුරා බුද්ධත්වය ප්‍රාර්ථනා කරා. හිත හදාගත්ත ස්වාමීනී ඔබට දරුව දෙන්න දන්දීමේ පිනෙන් ඒ කාන්තිම ලෝතුරා බුද්ධරාජ්‍යම ලැබේවා කියල දේවිය ඒ වචන කියනකොට ආයමත් සිහිසුන් වුණා. හිත හදාගෙන දෙන්නම භාවනා කරනු. ටික වෙලාවක් යනකොට සක්‍ර දෙවියන් බ්‍රාහ්මණයෙක් විදිහට වෙස්හලාගෙනාව. සක්‍ර දෙවියෝ බමුණෙක් විදිහට වෙස්හලාගෙන ඇවිල්ලා කිව්ව මේ වැඩකාරකමට කෙනෙක් හොයාගෙන යන්නේ මට දේවිය දෙන්න කියව. ඒ වෙලාවේ දේවිය දිහා බලනකොට දේවිය කියනවා ස්වාමීනි මගේ දෙමව්පියෝ ඔබට මාව යම් දවසක විවාහ කරලා දුන්නනං දැම්මාව අයිති ඔබට කියව. ඔබ කැමති දෙයක් කරන්න කියව. ඒ වෙලාවේ දේවියගේ අතාරගෙන අර බ්‍රාහ්මණයගේ අතින් තියලා පැන්කෙන්ඩි අරගෙන පැන් වඩනවා හදවත වගේ බොහෝම ආදරෙන් හිටපු මේ පතිවෘතා ඇති දේවී අදමන් දන් දෙනවා. දේවිය දන්දීමේ පිනෙන් මට ලෝතුරා බුද්ධ රාජ්‍යම ලැබේවා කියල ප්‍රාර්ථනාවක් කරනකොට මහපොළොව ගිගුරුම් දෙමින් ආයමත් කම්පාවුන දේවතාවරු සාධකාර දුන්න. ඒ මොහොතෙම බ්‍රාහ්මණ වේසේ අතහැල්ල සක්‍ර දෙවියන් අහසේ සක්‍ර දෙවියන් විදිහට පෙනී හිටිය. පෙනීදල කිව්වා දැන් ඔබහන්සගේ පාරමිතා සම්පූර්ණයි. දේවිය ඔබ මටයි දන්දුන්නේ. මම දේවිය ඔබටම පූජා කරනවා. ආය වෙන කාටවත් දන් දෙන්න අවශ්‍යනෑ දැන් ඔබටයි කිවයිති. ඔබේ පාරමිතා සම්පූර්ණයි කැමති වරයක් කිල්ලන්නක වර 10ක් කිල්ලුව. ඒවා ඒ පරිදිම සිදු ඒවා කියල සක්‍ර දෙවියෝ සාධකාරදීල අහසෙ නොපෙනේ ගිය. දරුව දෙන්න දන් දෙනකොට මිලක් නියම කරලා දුන්නේ. කවදාහරි දවසක දරුව දෙන්න නිදහස් වෙන්න මාර්ගයක් පෑදෙනවනං පුතාට රන් කහවනු දස දහසක් කියවලා ජාලිය කුමාරය නිදහස් කරගන්න පුළුවන් කියල පොරොන්දුවක් වුණා. දියනියට හැම වස්තුවකින්ම 100 ගානෙ දීලා දියනියම නිදහස් කරගන්න පුළුවන් කියලා පොරොන්දුවක් වෙලා තමයි දරුව දෙන්න දන්දුන්. දැන් දරුව දෙන්න ගැටගහගෙන ඇදගෙන යන ජූතක බමුණා යන්න ගිය පාරණ මේ පාර වැරදිලා යැවුණේ ජයතුරාපුර පිය රජ්ජුරුවන්ගේ රාජ්‍යයටමයි යැවුණේ. නගරවාසීන් දැක්කා මේ ජූතක බමුණ දරුව දෙන්න අර මහා පින් ඇති දරුව දෙන්න මේ ගැටගහගෙනෙන්නේ රජ්ජුරුවන්ට දැනුම් දුන්න. රජ්ජුරුව මාලිගාවට එක්කරගෙනාව ඇවිලා ජූතකයගෙන් ඇහුව කොහොමද මේ දැන් මටයිකි වයිති දරුව මට දන් දුන්නකි. ඊට පස්සිකිව දරුව දෙන්න දන් දෙන්නකොට මිලක් නියම කරාද ඕ මිලක් නියම කරා කිව පුතාට රන්කාවනු දස දහසා. දුවට හැම වස්තුවකින්ම 100 බැගින් ඒ විදිහට දැන් අර සියල්ලම දීලා දරුව දෙන්න සංජේතයන රජ්ජුරුව පිය රජ්ජුරුව දරුව දෙන්නව නිදහස් කරා. දරුව දෙන්න නිදහස් කරාට පස්සේ දරුව දෙන්න දුවගෙන ගිහිල්ලා
සංජේතයන රජ්ජුරුවන් කුසතිී දේවිය ළඟට ගිහිලා කිව් අනේ රජතුමනි ඔබට අපේ පිය රජ්ජුරුවන් ගැන දුකක් නැද්ද. මහ වනාන්තරයේ තවස් දම් පුරනවා. එක වේලා යාහාරගන්නේ මේ විදියට බණ භාවනා කරගෙන ඉන්නවා. ආයමත් රාජ්‍යයට එක්කරගෙන එන්න කියව. ඒ වෙනකොට අර ඇතාවත් ආයමත් රාජ්‍යයට ලැබිල තිබ්බ. දන්දීපු පණ්ඩර කියන හස්තියත් ලැබිලා තිබ්බ. ඇතාවත් එක්ක දරුව දෙන්නත් වඩාගෙන පිය රජ්ජුරුවොයි මව් දේවියයි අමාත්‍යවරු අර 60,000ක අමාත්‍යවරු පිරිසත් එක්ක වංකගිරියට පිටත් වනා වෙස්සන්තර බෝසතාණන් වහන්සේ ආපහු රාජ්‍යයට අරගෙනෙන්න. බොහෝ දුරක් කොහොම එනකොට තවත් මාස කීපයක් ගෙවිලා දෙන්න තවස් දම් පුරනවා. දරුවෝ දෙන්න ඈතින් අර මහා වනාන්තර එනවා දක්නකොට දේවියට දරුව දෙන්න දකිනකොටම දරු සෙනෙහස ඇති වෙලා දුවගෙන ගිහිලා හේම සිහිසුන් එලා ඇදගෙන වැටුණ. එදාර අමාත්‍යවරු පිරිසත් දරුව දෙන්නත් පිය රජ්ජුරුවෝ සියලු දෙනා සිහිසුන් වනා කියන මේ සිදුවීමත් එක් අපේ බෝසතාණන් වහන්සේ පමණයි සිහියෙන් වැඩහිටිය. ඒ වෙලාවේ සත්‍යක්‍රියාවක් කරලා වැසි ඇද හැලෙන්න සැලැස්වා ඒ වැස්සෙන් සියලු දෙනාටම සිහියාව. ඒ වෙලාවෙත් ප්‍රාර්ථනාවක් කරා මම සසරේ දන්දීලා ඒ මගේ පාරමී බලයෙන් මන් සත්‍යක්‍රියා කරලා වැසි ඇද හැලෙන්න සලස්සලා සිහිසුන් වෙච්ච මේ සියලු දෙනාට සිහිය ඉපදුනා. මේ පිනෙම් මට මතු ලෝතුරා බුද්ධ රාජ්‍යම ලැබේවා කියල ප්‍රාර්ථනාවක් කර. ආපහු එක්කරගෙන ඇවිල්ලා රාජ්‍ය පිහිටෙව්වා. පිංහතුනී මේ තමයි අපේ බෝසතාණන් වහන්සේ බුදුවෙන්න පෙර වෙස්සන්තර හැටියට හත්වාරයක් මහපොළොව කම්පා කර දන්දීලා දාන පාරමිතාව සම්පූර්ණ කරගත් ආත්මේ. ඒ විදිහට දාන පාරමිතාව සම්පූර්ණ කරලා තමන්ගේ ජීවිත කාලෙම දුගී මගී යාචකයන්ට දං වැටවල් පැවැත්තුවා. වෙස්සන්තර රජ්ජුරුව වංකගිරිය ඉදං ඇවිල්ල රාජ්‍යයට ඇවිල්ල අඩිය තියෙනකොටම දෙවිවරු රන් කහවනු වැස්සක් වැස්සෙව්වා කියන. අහසින් රන් කහවනු වැටෙන්න්න පටන්ගත්ත. වෙස්සන්ත රජ්ජුරුව අන කරත් තමන්ගේ රාජ්‍ය සීමාවේ ටික ඇරෙන්න. තම තමන්ගේ නිවෙස් සීමාවල්වල තම තමන්ගේ ඉඩ කඩන්වලට වැටෙන රන් කහවනු ඒ අයටම බහරයි කියලා ඒවත් පූජා කර. මේ විදියට සසරි දන්දීලා හත්වාරයක් මහපොලොව කම්පා කර දන්දීල තමයි දාන පාරමිතාව පුරාගෙන අපේ බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොව ඉපදුනා. දැම් පාරමී සියල්ල සම්පූර්ණයි. තුසිත දෙව්ලොව සම්පූර්ණ දිවි ආවිෂ ගෙවනෝ. එහෙම දිවි ආවිෂ ගෙවන අතරි තමයි සක්‍ර දෙවියන් බැලුවා දැන්නම් පාරමී සියල්ල සම්පූර්ණයි. දාන සීල නයිස්ක්‍රම්මය ප්‍රඥාවීරිය කන්ති සච්චා අධිට්ඨාන මෛත්‍රී උපෙක්ඛා කියන පාරමී සියල්ල සම්පූර්ණයි. ඒ වෙලාවෙ සක්‍ර දෙවියන් පිරිවරාගෙන ඇවිල් ආරාධනා කරා මහාවීරයන් වහන්සේ ඔබවහන්සිට දැන් කාලයයි. උප්පජ්ජ මාතු කුච්චියන් මිනිස් මව්කුසක ගිහින් උපදින්න. සදේව කන්තාරයන්තෝ බුද්ධස්ව අමතම් පදන්. ඒ අමෘත නිවන අවබෝධ කරගෙන දෙව් මිනිස් ලෝකයා සසර දුකින් එතර කරවන සේක්වා කියලා ආරාධනයක් කර. ඒ ආරාධනය ලැබිච්ච වෙලාවේ දෙව්ලොව ඉඳම් බැලුවා බුදු කෙනෙක් පහළ වෙන සුදුසු කාලයක් මනුලව තියෙනවද. මොන දීපේ මොන දේශේද බුදුවරු පහළවෙන්න. බුදුවෙන මහා පින්වන්ත පුතෙක් කුසේ දරාගන්න තරම් කල්ප ලක්ෂයක් පාරමීපුරපු අම්ම කෙනෙක් මනුලව ඉන්නවද. කාලය දීපේ දේශේ කුලේ මව පස් මහ බැලුම් බලලා එදා දෙව්ලොවින් චුත වෙලා පින්වන්ත මහාමායා දේවිය කුස පිළිසිඳ ගත්තා. වෙසක්පුන් පොහෝ දවසේ දස දහසක් ලෝක ධාතු මාලෝකමත් කරගෙන පුංචි බෝසත්පුතා ලෝකෙට පහළ වුණ. ඒ තමයි ඉපදිච්ච ගමන් කතා කරපු තුන්වෙනි ආත්මේ. උතුරු දිසාවට පියවර 7ක් ගමන් කරලා ඉපදිච්ච දවසෙම සත්‍යයක් ක්‍රියාවක් සිංහනාදයක් කර අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අය මන්තිමා ජාති නත්ති දහනි පුනක් බව මම ලෝකෙ අග්‍රතම කෙනා මමයි ලෝකෙ ජේෂ්ඨතම කෙනා මමයි ලෝකෙ ශේෂ්ඨතම කෙනා මේ මගේ අන්තිම ඉපදීමයි
මෙයින් මතු ඉපදීමක් නැත කියල සිංහනාදයක් කරගෙන මයි ලෝකට පහළ වුණේ. අවුරුදු 29ක් ගිහි ජීවිතය ගත කරා. රම්මේ සුරම්මේ සුභ මාලිගා අර සසරේ පාරමී පුරාගත්ත පින් ඇති දේවිය වෙස්සන්තරාත්මේ පාරමී පුරණකොට තමන්ගේ දේවිය වෙච්ච දේවියම ඉදා අවුරුදු 16 වෙනකොට යසෝදරාව හැටියට විවාහ වුණා. පුංචි රාහුල පුතා ඉපදිච්ච දවසෙම සියලු ලෝකයා ගැන අසංකේය ගණන් සත්වයන් සසර දුකින් එතර කරවනවා කියෙන අධිෂ්ඨානයෙන් රම්මේ සුරම්මේ සුභ මාලිකා සියලු සැප සම්පත් අතහැරලා අපේ බෝසතාණන් වහන්සේ දෙවියනු සාධකාරි දෙද්දී අභිනිස්ක්‍රමණය කරා. අවුරුදු 6කට ආසන්න කාලයක් අනේක විද දුක්පීඩා දෙමින් දුස්කරක්‍රියා කරලා එදා සුජාතාවගේ කිරිපිරුදානය වලදලා සොත්තිය බමුණනාදීපු කුසතනමිටියටත් අරගෙන ඇසතු බෝධි මූලයේ නැගෙනහිර දිසාවට මුහුණලා වෙසක් පුන් පොහෝ දවසේ රාත්‍රී පළවෙනියාමේ පුබ්බේ නිවාසානුස්සතිඥානේ දෙවනියාමේ චුතූපාතඥානේ තුන්ගෙනයාමේ පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වසයෙන් විමසල අවසන් වෙනවා සමගම හිමිදිරි උදෑස නරුණෝදයක් සමගම හිත කෙලිසුන්ගේ මිදිලා සසරේ මනෝ ප්‍රනිධානය වාක් ප්‍රනිධානය පිරුවා සොලොසා සංකේය කල්පලක්ෂයක්. ශරීරයට අනේක විද දුක්පීඩා දෙමින් සාරා සංකේය කල්පලක්ෂයක් ලෝක සත්‍යයා ගැන මහා කරුණාවෙන් පාරමී උපපාරමී පරමත්ත පාරමී සම්පූර්ණ කරපු අපේ බෝසතාණන් වහන්සේ දස බිම්බරක් මාරසේනා පරාජය කරලා බෝධි මූලේ හිමිදිරි උදෑසන අරුණෝදයක් සමගම උන්වහන්සේගේ හිත සියලු කෙලෙසුන්ගෙන් සියලු ආශ්‍රවයන්ගෙන් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. අවුරුදු 45ක් අවබෝධ කරගත් ධර්මය ලෝකෙට දේශනා කරලා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් මල් රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානී පිරිනිවන් පාවදාලා